අපගේ ශරීරයේ තියෙන ඉතාමත් ක්‍රියාශීලී සහ වැදගත් අවයවයක් විදිහට දිව හඳුන්වන්න පුළුවන්. ආහාර රස විඳීමට වගේම කතා කිරීමටත් අපගේ සෞඛ්‍ය තත්ත්වය මැන බැලීමටත් දිව අපට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවා. කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් විශ්වාස කළේ දිවේ විවිධ රසයන් දැනෙන්නේ වෙනම වෙන්නුණු නිශ්චිත ප්‍රදේශවලට පමණක් කියලා. නමුත් නවීන විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුව දිව පුරාම විසිරීලා තියෙන ටේස්ට් බඩ්ස් මගින් සියලු මූලික රසයන් හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. කෙසේ වෙතත් දිවේ ඇතැම් ප්‍රදේශ සමහර රසයන් කෙරෙහි සුළු වශයෙන් වඩාත් සංවේදී බවක් දක්වනවා කියලත් පරීක්ෂණ පෙන්වලා දෙනවා. මිනිස් දිවක සාමාන්‍යයෙන් දිග මනින්නේ උගුරේ පිටුපසේ ඉඳලා දිවේ අග දක්වා. වැඩිහිටි පිරිමි කෙනෙකුගේ දිවක සාමාන්‍ය දිග සෙන්ටිමීටර් 8.5ක් පමණ වෙනවා. වැඩිහිටි කාන්තාවකගේ දිවක සාමාන්‍ය දිග සෙන්ටිමීටර් 7.9ක් බවත් සොයාගෙන තියෙනවා. ලෝක වාර්තා තැබූ ඇතැම් පුද්ගලයන්ගේ දිව මීට වඩා බෙහෙවින් දිගු වන අවස්ථාත් අපිට දකින්න ලැබෙනවා. අපගේ සෞඛ්‍ය තත්ත්වය කියාපාන හොඳම සංනිවේදකයෙක් තමයි දිවේ වර්ණය. නිරෝගී පුද්ගලයෙකුගේ දිව සාමාන්‍යයෙන් ලා රෝස පැහැති වන අතර ඒ මතුපිට කුඩා නෙරුම් සහිත වෙල්වෙට් ස්වභාවයක් ගන්නවා. නමුත් දිවේ වර්ණය වෙනස් වීමෙන් විවිධ ලෙඩ රෝග හඳුනා ගන්න පුළුවන්. දිව මතුපිට ඝන සුදු පැහැති තට්ටුවක් තියෙනවා නම් ශරීරයේ විචලනය වීම හෝ මුඛයේ දිලීර ආසාදනයක් පවතින බව පෙන්눔 කරනවා. දිව ස්ට්‍රෝබරි ගෙඩියක් වගේ තද රතු පැහැතිවීම ශරීරයට විටමින් B12 හෝ ෆෝලික් අම්ලය ඕනතාවයේ ලක්ෂණයක් තමයි පෙන්눔 කරන්නේ. දිව කහ පැහැවීමෙන් අදහස් වෙන්නේ මුඛ සනීපාරක්ෂාව දුර්වල වීම නිසා බැක්ටීරියා වර්ධනය වෙලා තියෙනවා කියලා. සමහර විට එය අක්මාවේ හෝ පිත ආශ්‍රිත ගැටලුවක පෙරනිමිත්තක් වෙන්න පුළුවන්. නිල් හෝ දම් පැහැයෙන් පෙන්වන්නේ ශරීරයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබෙන බව හෝ රුධිර සංසරණ පද්ධතියේ දුර්වලතාවයක් තියෙනවා කියලයි. නිරෝගී දිවියක් සඳහා දිනපතා දත් මදින විට දිව පිරිසිදු කිරීමත් දිවේ වර්ණය අසාමාන්‍ය වෙනසක් දුටුවොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් ඉතාමත්ම වැදගත් වෙනවා.